ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. ඒ වගේම සියලුම දෙනාට සුබ දවසක් වේවා. මෙම වීඩියෝවෙන් ගෙන එන්නේ තුලා ලග්න හිමියන් සඳහා මාර්තු මාසය තුලදී ඔබගේ දෛවය වෙනස් වෙන්නේ කොහොමද කියලා. මාර්තු මාසය කියන්නේ තුලා ලග්න හිමියන්ට ඉතාමත්ම සුවිශේෂී මාසයක්. මොකද ග්‍රහ මාරු ග්‍රහ චලිත කීපයක්ම මේ මාර්තු මාසය තුලදී සිද්ධ වෙනවා. ඉතින් මේ විවිධාකාර ආකාරයෙන් තුලා ලග්න හිමියන්ගේ දෛවය වෙත බලපෑම් සිද්ධ කරනවා. ඉතින් මේ වගේ වටිනා ජ්‍යොතිෂමය කරුණු කාරණා සහිත වීඩියෝ එක් කළ සැනින් ඔබ වෙත ළඟා කර ගැනීම සඳහා ජයසින්දු ජ්‍යොතිෂ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ විතරක් නෙවෙයි බෙල් නොටිෆිකේෂන් බටන් එකද ඔන් කරන්න අමතක කරන්න එපා. හොඳයි, දැන් අපි යමු වීඩියෝ එකට. තුලා ලග්න හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහය ඔබගේ 6 වැන්න තුල ගෝචරය වෙමින් තමයි මේ මාර්තු මාසය ගත වෙන්නේ. ඉතින් සිකුරු ග්‍රහයා ඔබගේ මේ 6 වැන්න තුල සිටීම එතරම් යහපත් නොවුවත් සිකුරු ග්‍රහයා මේ කාලය තුලදී ගෝචරය වන්නේ ඔබගේ 6 වැන්න වන මීන රාශිය. මීන රාශිය තුලදී සිකුරු ග්‍රහයා උච්ච බලයට පත්වීම සිද්ධ වෙනවා. ඉතින් එය ඔබට බෙහෙවින්ම වාසනාවන්ත තත්ත්වයක් තමයි පෙන්වු කරන්නේ. නමුත් ලග්නාධිපති 6 වැන්න කියන දුෂ්ට ස්ථානයේ ගමන් කිරීම නිසා ඔබට විවිධාකාර පීඩාවන් කරදරද මේ කාලේ එන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම ලග්නාධිපති උච්ච වෙලා මේ ගත වෙන කාලේ ඔබට ඊ타මත්ම ප්‍රීතියෙන් සතුටින් ගත කරන්න පුළුවන්. නමුත් මම අර කලින් කිව්වා වගේම ඔබට විවිධාකාර නීතිමය ප්‍රශ්න, නෑදෑයින් සමග ඇති ගැටලු, රෝගාබාධ පිළිබඳ ප්‍රශ්න පැන නගින්න පුළුවන්. ඉතින් ඔබ මේ කාලය අතරතුරදී බුද්ධිමත්ව කටයුතු කිරීම හරහා එම පීඩාකාරී තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන් අඩු කරගෙන ඔබගේ ජීවිතය ඉදිරියට පෙළගස්වා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ බව හොඳින් මතක තබාගෙන මේ මාසය ආරම්භ කරන්න. මොකද මේ කාලය ගතවීමේදී ඔබගේ ලග්නාධිපති ශනි ග්‍රහයා සමගද සංයෝග වෙලා තමයි මේ 6 වැන්න තුල ගෝචරය වන්නේ. ඉතින් මෙයද එක්තරා දුරකට ඔබට අවාසි සහගත තත්ත්වයක් බවට පෙන්වු කරන්න පුළුවන්. මෙහිදී විවිධාකාර වෙන්වීම්, දුරස්වීම්, එහෙම නැත්නම් දුක්ඛිත අවස්ථාවන් ඔබගේ ජීවිතය තුළට පැමිණීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳවද ඔබ ඊ타මත්ම විමසිලිමත්ව කාලය ගත කිරීම හරහා මෙම තත්ත්වයන් පෙරතියාම හඳුනාගෙන එම අවස්ථාවන් වලට සූදානම් වී එම කටයුතු සැලසුම් කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මාර්තු මාසය ආරම්භ වන්නේ ඔබගේ 11 වැන්නාධිපති රවි ග්‍රහයා ඔබගේ 5 වැන්න තුල ගෝචරය වෙමින් තමයි මේ කාලය ආරම්භ වන්නේ. ඉතින් මෙහිදී ඔබට ඔබගේ ආදර සම්බන්ධතා, එහෙම නැත්නම් ප්‍රේමීය සම්බන්ධ කටයුතු සඳහා යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. මොකද 11 වැන්න කියන්නේ ඔබගේ ආශාවන්, එහෙම නැත්නම් ඔබගේ සිතේ පවතින ගැඹුරු කැමැත්තක් පිළිබඳ දේවල්. ඉතින් එම භාවයේ අධිපතියා ඔබගේ ප්‍රේමය නිවේදනය කරන භාවය වන 5 වැන්න තුළට ගෝචරය වීම ඔබට ප්‍රේමය, ආදරය සම්බන්ධ කටයුතු සඳහා යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ විතරක් නෙමෙයි, රවි ග්‍රහයා මේ මාසේ 15 වෙනිදා දක්වාම සිටින්නේ ඔබගේ මේ 5 වැන්න තුල. ඉන්පසු රවි ග්‍රහයා ඔබගේ 6 වැන්න තුලට ගෝචරය වීම සිද්ධ වෙනවා. ඉතින් මේ කාලය අතරතුරදී ඔබගේ ප්‍රේමය, ආදරය සම්බන්ධ කටයුතු වලට වැඩි වශයෙන් අවධානය යොමු කරනවා නම් ඒ වයින් ඵල ප්‍රයෝජන ලැබීමට ඇති හැකියාව වැඩි තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම මේ වන විට ඔබගේ 5 වැන්න තුල ග්‍රහයන් 4 දෙනෙක්ම ගෝචරය වෙන බව ඔබට අමතක කරන්න බෑ. මොකද රවි ග්‍රහයා, අඟහරු ග්‍රහයා, බුධ ග්‍රහයා, රාහු ග්‍රහයා යන 4 දෙනාම ඔබගේ 5 වැන්න තුල තමයි මේ කාලය තුලදී ගෝචරය වන්නේ. ඉතින් රවි ග්‍රහයා සහ අඟහරු ග්‍රහයා කියන ග්‍රහයන් දෙදෙනාම අග්නි තත්ත්වය පෙන්වුම් කරන ග්‍රහයන් දෙදෙනෙක්. එවැනි අග්නි ග්‍රහයන් දෙදෙනෙකු කුම්භය නැමැති වායු ගති පෙන්වන රාශියක් තුල ගෝචරය වීම එම ග්‍රහයන්ගේ අග්නි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් පෙන්වුම් කරනවා. ඉතින් මෙහිදී යම් අයහපත් තත්ත්වයක් මා විසින් දකිනවා. ඒ මොකද්ද කිව්වොත් ඔබගේ ආමාශය, එහෙමත් නැත්නම් ඔබගේ යටිබඩ ප්‍රදේශය ආශ්‍රිතව උෂ්ණාධික තත්ත්වයක් මේ කාලය තුලදී ඇතිවන්න පුළුවන්. ඉතින් තුලා ලග්න හිමියන් මේ සම්බන්ධයෙන් ඉතාමත්ම විමසිලිමත්ව කටයුතු කරන්න ඕන. මොකද මේ ඔබගේ සෞඛ්‍ය සම්බන්ධව නැගෙන ප්‍රශ්නයක්. ඒ නිසා වැඩි වැඩියෙන් ජලය පානය කිරීම, සෞඛ්‍යමත්
ආහාර අනුභවය වගේ දේවල් පිළිපැදීම හරහා මෙවැනි ඌෂ්ණාධික තත්ත්වයන් ඇතිවන්නේ නම් එයින් කල්තියාම ආරක්ෂාවීමට ඔබට හැකියාව ලැබෙනවා. ඔබගේ 9 වැන්නාධිපති වන බුධ ග්‍රහයාත් මේ වන විට 5 වැන්නේ ගෝචරය වෙන බව මා කලින් පැවසුවානේ. ඉතින් 9 වැන්නෙන් කියන්නේ ඔබගේ උසස් අධ්‍යාපනය පිළිබඳ. ඉතින් උසස් අධ්‍යාපනය ලැබමින් සිටින තුලා ලග්න හිමියන්ට Tamanගේ අධ්‍යාපන කටයුතු වල වෙහෙසකර ස්වභාවයක්, පීඩාකාරී ස්වභාවයක්, එහෙම නැත්නම් බාධා ඇති තත්ත්වයක් මේ කාලය තුලදී එන්න පුළුවන්. මොකද බුධ ග්‍රහයා මේ වන විට වක්‍ර චලිතයෙන් තමයි ගමන් කරන්නේ. ඔබගේ අධ්‍යාපන කටයුතු වලට ඔබට කීප වරක්ම උත්සාහ කරන්නට සිද්ධ වෙනවා. පළවෙනි වතාවෙන්ම සාර්ථක වන බවක් පෙන්වුම් කරන්නේ නැහැ. ඉතින් නැවත නැවත උත්සාහ කිරීම හරහා එම කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, මාර්තු මාසයේ 21 වනදායින් පසුව මේ වක්‍ර චලිතයේ ගමන් ගන්න බුධ ග්‍රහයා නැවත නිවෘත්ත එහෙමත් නැත්නම් ඍජු චලිතයට අවතීර්ණ වෙනවා. ඉතින් මේ හරහා තුලා ලග්න හිමි ඔබට අධ්‍යාපනයේ තිබූ ගැටලුකාරී තත්ත්වයන් ක්‍රමක්‍රමයෙන් මගහැරී ගොස් නැවතත් සුපුරුදු පරිදි ඔබගේ අධ්‍යාපන රටාවට අවතීර්ණ වීමට ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව කනස්සල්ලට පත් නොවි අධ්‍යාපන කටයුතු වල වෙහෙසකර තත්ත්වයන් ඇතනම් ඒ සඳහා නැවත නැවතත් උත්සාහ කිරීම තමයි වඩාත්ම සුදුසු වන්නේ. මෙම අධ්‍යාපනය සම්බන්ධ ගැටලුව ඔබට බුධ ග්‍රහයාගෙන් පමණක් නෙවෙයි. ගුරු ග්‍රහයාද ඔබගේ 9 වෙන්න තුල වක්‍ර වෙලා තමයි මේ කාලය තුලදී ගමන් කරන්නේ. ඉතින් ගුරු ග්‍රහයා මේ මාසයේ 12 වෙනිදා වක්‍ර චලිතයෙන් මිදී ඍජු චලිතයට අවතීර්ණ වෙනවා. ඉතින් මාර්තු මාසයේ 12 වෙනිදායින් සිට ඔබට ඔබගේ අධ්‍යාපනයේ තිබූ ගැටලු ක්‍රමක්‍රමයෙන් විසඳී යන බවක් දක ගන්නට ලැබේවි. මොකද මේ ගුරු ග්‍රහයා සහ බුධ ග්‍රහයා යන දෙදෙනාම අධ්‍යාපනය, ඥානය, නුවණ සම්බන්ධයෙන් ක්‍රියා කරන ග්‍රහයන් දෙදෙනෙක් නිසා මෙම ග්‍රහයන් දෙදෙනාගේ මේ වක්‍ර චලිතය නිමා කර ඍජු එහෙමත් නැත්නම් නිවෘත්ත වී ගමන් කිරීම හරහා ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු වලට සාර්ථකත්වයක් එහෙමත් නැත්නම් පිටිවහලක් එයින් ලැබෙනවා. ඉතින් එය හොඳින් හිතට අරගෙන ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ඉගෙන ගන්න වයසේ තුලා ලග්න හිමියන් මේ හොඳින්ම හිතට අරගෙන ඔබගේ අධ්‍යාපන කටයුතු වල උත්සාහවන්තව යෙදෙන්න කියලා තමයි මම මතක් කරන්නේ. ඒ වගේම චන්ද්‍රයා එහෙමත් නැත්නම් සඳු ග්‍රහයා ඔබගේ දසවැන්න තුල ගෝචරය වෙමින් තමයි මේ මාසය ආරම්භ වන්නේ. ඉතින් මෙය ඔබට රැකියාවේ යම් යම් උස් පහත් වීම එහෙමත් නැත්නම් වෙනස් වීම පෙන්වුම් කරන්න පුළුවන්. රැකියාව නිසා එහෙ මෙහෙ ගමන් බිමන් වලට යන්න සිද්ධ වීම, රැකියාව වෙනස් වීම එහෙමත් නැත්නම් රැකියා ස්ථානයේ වෙනස් වීම මේ කාලය තුලදී ඔබට අත්විඳීමට සිදුවන්නට පුළුවන්. ඉතින් මෙයද තුලා ලග්න හිමියන් විසින් තරයේ සිටේ තබාගෙන Tamanගේ රැකිරක්ෂා කටයුතු වල නිරත වන්න. ඒ වගේම කේතු ග්‍රහයා ඔබගේ 11 වෙනි තුල තමයි මේ කාලය තුලදී ගෝචරය වන්නේ. ඉතින් මේ කාලය තුලදී කේතු ග්‍රහයා විසින් ඔබගේ විවිධ වූ ආදායම් මාර්ග හකුලුවා තැබීමක් පෙන්වන්න කරනවා. ඉතින් මෙය ඉතාමත්ම හොඳින් ඔබ හිතට අරගන්න. වෙනදාට වඩා ඔබගේ ආදායම් තත්ත්වයන් අඩු වී යාමට හැකියාව මේ කාලය තුලදී පවතිනවා. ඉතින් ඒ වයින් අධෛර්යමත් නොවි Tamanගේ රැකිරක්ෂා කටයුතු වල වෙළඳ ව්‍යාපාර කටයුතු වල කාර්යශූර විදියට නිරත වීම හරහා මෙම තත්ත්වයන් සමනය කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම මා විසින් මේ ප්‍රකාශ කරන ලද්දේ තුලා ලග්න හිමියන් සඳහා පොදු පලාපල විස්තරයක් වන අතර එය ඔබගේ උත්පත්ති ජන්ම කේන්ද්‍රය සහ ඔබ මේ වන විට ගත කරමින් පවතින මහදසා අන්තර්දසා හේතුවෙන් වෙනස් වීමට හැකියාව පවතිනවා. ඉතින් සිහි බුද්ධියෙන් මෙම වීඩියෝ විමසා බලා ඔබගේ මාර්තු මාසය සැලසුම් කරගන්නා ලෙස මම තුලා ලග්න හිමියන්ට මතක් කරනවා. ඉතින් ඔබගේ ජීවිතයට පැමිණෙන්නා වූ කරදර බාධක දුෂ්කරතා වලට මුහුණ දීමට අවශ්‍ය හැකියාව, ශක්තිය, ධෛර්ය, වාසනාව ඔබට ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම නාලිකාව subscribe කරන ලෙස ඔබට මම නැවත වරක් ආරාධනා කරනවා. ඉතින් ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.